ඉතින් කොහොමද ඔයාලට සුබම සුබ දවසක් වේවා. අද මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. සමහර වෙලාවට ඔයාලට මේවා හම්බ වෙලත් ඇති. ඔයාලා මිලදී ගන්නවත් ඇති ආධුනික කට්ටිය. ඉතින් මේකට කියන්නේ මලුක්කම් කියලා. මේවා දැන් මේ වටින් තියෙන කොරසම. මේක පුෂ්පරාග කියන්නේ කෝවංගු පැත්තට යන මලුක්කම. මේකේ paludu තියෙන්නේ. දැන් මේ වගේ chance බලනවා කට්ටිය. ඒ කියන්නේ මේ වගේ තමයි ලාභ ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මෙහෙම තිබුණාට දැන් පිටට paludu වගේ පෙනුනට ඇතුලෙන් ගල් කෑලි තියෙනවා. කැරට් 3 4 2 3 1 ඒ වගේ ගන්න chance තියෙනවා. මේවා ඉතින් අඩු මිලකට ගන්න පුළුවන්. අඩු මිලකට අරගෙන ඔයාලට කොහොමද මේක ඇතුලේ තිබුණොත් කැරට් 5ක විතර එකක්. මේ ගල් බිස්නස් කරගන්න නෙමෙයි මම කියන්නේ. ඔයාලට පුළුවන් මැනික් බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් මට අනිවාර්යෙන් කතා කරන්න. මගේ ළඟ තියෙනවා මලුක්කම් තියෙනවා. එතකොට ಜಾති ගල් තියෙනවා. කිරින්චි තියෙනවා. අඩුම මුදලට තමයි දෙන්නේ. ඔයාලට දැන් පොලකට ගිහිල්ලා ගත්තොත් මැනිකකට රුපියල් 80ක් ඉල්ලුවොත් ඒ එයාලා දැන් හිතන්නකෝ 80ක් මිල ලස්සයයි කියලා ලස්ස 2 3ක් ඉල්ලනවා. අපි එහෙම නෙවෙයි. අපි ඉල්ලන්නේ දැන් රුපියල් 100ක් වටිනවා නම් රුපියල් 30ක් 40ක්. ඉතින් ඒක ඔයාලට ගොඩක් මේ ජීවිතේ සාර්ථක කරගන්න ඒක ලොකු මේ chance එකක්. ඉතින් විශ්වාස කරලා ගමනක් යන්න පුළුවන්. මෙහෙමයි අර 100ක් ගත්තොත් එක මිනිස්සෙක් වැරදි කරොත් අර 100ම ඔයාලා වැරදි විදිහට ගණන් ගන්න එපා. එහෙම කරන්න ගියොත් මේ මැනික් බිස්නස් එකේ සාර්ථකව යන්න බෑ. ඉතින් විශ්වාස නම් කතා කරන්න. ඉතින් ඔයාලට හම්බ වෙලත් ඇති මේ වගේ paludu ගල් මේවට කියන්නේ මලුක්කම් කියලා. මේිට වැඩිය මේවා වුණොත් ඒවට කියන්නේ කට්ටා කියලා. මේක ಜಾති ගලක්. ಜಾති ගලක් කියන්නේ මේක පුෂ්පරාග පැත්තට යන කියන කෝවංගු පුෂ්පරාග මලුක්කමක්. මේ තියෙන වටින් තියෙන කොරසම. මේවා ඇතුලේ හොඳට තියෙනවා. දැන් මේ ඔයාලට පේනවද දන්නේ නැහැ වීඩියෝ එකට. මේ ඇතුලේ සාමාන්‍යයෙන් පේනවා මේකට කියන්නේ මලුක්කම් කියලා. මේවා ඇතුලේ තියෙනවා. සමහරට කැරට් 5ක විතර ගලක් ගන්න පුළුවන් වුණොත් ඉතින් ඔයාලා ගොඩ තමයි. ඉතින් ඒ හින්දා ඔයාලගේ ළඟ තියෙන ගලේ බලන්න ටෝච් එක ගහලා බලන්න. නැත්තම් ගල ඉරන්න ගිහිල්ලා. කියන්නේ ගල් ඉරන තැන් තියෙනවා. එයාලට ගිහිල්ලා දුන්නොත් ඉරලා දෙනවා. ඉතින් මේක ලොකු chance එකක්. අතහැර ගන්න එපා. මේ වගේන් තමයි දැන් කට්ටිය ලාභ ගන්න. ඉතින් අර ලොකු ගල් දැන් සාමාන්‍යයෙන් හොඳ ගලක් වෙච්චොත් කැරට් 5ක විතර එකක් සෑහෙන ගාණක් වෙනවනේ. ඉතින් මේ වගේ දේවල් අඩු මුදලට ගන්න පුළුවන්. අඩු මුදලට අරගෙන ඉතින් කොහොමද මේක ඇතුලේ කැරට් 5ක විතර එකක් තිබුණොත් ඉතින් chance එක තමයි. chance එක තියෙන්න ගෙදරට වෙලා නිදියගෙන ඉඳියට වැඩක් නැහැ. මේ වගේ දැන් මැනික් වලට ආසාවෙන් ඉඳියට වැඩක් නැහැ. මේකට අත ගහලා බලන්න ඕන. විශ්වාස කරලා ගමනක් යන්න පුළුවන් මාත් එක්ක එකතු වුණොත්. ඉතින් විශ්වාස නම් ඕන වෙලාවක කතා කරන්න මගේ නම්බරේ දාලා තියෙනවා. ඔයාගේ ළඟත් මේ වගේ ගල් තියෙනවා නම් මගේ WhatsApp එකට දාන්න. මම ඔයාලට උදව් කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. විශ්වාස කරගෙන ගියොත් ගමනක් යන්න පුළුවන්. ඉතින් අද ඉගෙන ගන්නට ඇති කියලා මං හිතනවා. මේකට කියන්නේ කෝවංගු පුෂ්පරාග කියලා. ඉතින් මේවට වෙළඳ පොලේ ඉහළ මිලක් තියෙනවා. වෙළඳ කියන්නේ නැහැ. එයාලා කරන්නේ මේ වගේ මලුක්කම් අරගෙන ඉරලා ඉවරලා ඒ වගේ ඇතුලේ තියෙන ගල් අරගෙන හොඳ ලාභයක් ලබා ගන්නවා. මේ වගේන් තමයි දැන් chance එකක් ගන්න පුළුවන්. දැන් හොඳ ගලක් ගන්න ගියොත් එහෙම ඒවට මිල ලස්සයක් නම් ලස්ස 10ක් 15ක් කියන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒක අපි එච්චර කියන්නේ. අපි රුපියල් 100ක් වටිනවා නම් රුපියල් 30ක් 40ක් තමයි කියන්නේ. ඊටු ලාභේ සම්පූර්ණ ඔයාලට. ඒ කියන්නේ මේ මෙහෙම දෙන්න හේතුව තමයි අපි දුක් මහන්සි වුණා. ඒ කාලේ අපිට කියලා දෙන්න කවුරුත් ඉඳියේ නැහැ. අපේ කකුල් වලිමුත් මිනිස්සු ඇද්දා. ඉතින් අපි සාර්ථක වේවා අහන්න නැතුව ගියපු නිසා තමයි අද මේ වගේ තැනක ඉඳලා අපි ඔයාලට උදව් කරන්නේ. අපිට තියෙන නිසායි දෙන්නේ. අපිට පතල් තියෙන නිසා තමයි අපි ඔයාලට අඩු මුදලට දෙන්නේ. නැත්තම් මේ අර අපි මැරෙන්න කලින් දෙයක් ඔයාලට කරන්න ඕන. කරොත් තමයි අපි යන ගමන හරි සාර්ථක වෙන්නේ. ඉතින් මේවා හොඳ ගල් මේවා ඇතුලේ ඔයාගේ ළඟත් තියෙනවා වෙන්න පුළුවන්. ඉරලා බලන්න chance ගන්න පුළුවන්. මේවා ඇතුලේ අනිවාර්යෙන් ගල් කෑලි තියෙනවා. මේක කියන්නේ මේක කෝවංගු පුෂ්පරාග. ඒ කියන්නේ කෝවංගු පුෂ්පරාග මලුක්කමක්. ඔයාගේ ළඟත් ඇති මේ වගේ දේවල් ඉරලා බලන්න මේ වගේ chance ගන්න පුළුවන්. ඉතින් ලොකු ලාභයක් ගන්න පුළුවන්. කොහොමද ඉතින් කැරට් 3 4ක හරි කැරට් 5න් උඩ හරි ගලක් තිබුණොත් ඉතින් ඔයාගේ පින තමයි. ඉතින් මේකේදී උත්සාහය තමයි තියෙන්න ඕන. මේවා ඉතින් කියලා දෙන්නේ නැහැ වෙන කට්ටිය වැඩි කියලා දෙන්නේ නැහැ. සීමිත පිරිසයි කියලා දෙන්නේ. ඉතින් මම විශ්වාස කරොත් මාත් එක්ක එකතු වෙලා ගමනක් යන්න පුළුවන්. මම මේ වීඩියෝ එක නතර කරනවා. මම හිතනවා කියපු වචන ටික වැදගත් වෙයි කියලා. ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන් සාර්ථක කරගන්න මේ වීඩියෝ එක බලලා ජය වේවා ඔයාලට.